මහා ලොකු සල්ලිකාරයෝ. කේක් කෑල්ල කිසි ගතියක් නැහැ. කේක් එකට කොච්චර වියදම් කරත් වැඩක් නැහැ. දන්න කෙනෙක් හදන්න එපා. ඔව්. කේක් එකට විතර දන්නේ මේගොල්ලෝ බොරුවට සල්ලි වියදම් කරලා අර වෙඩින් කේක් ස්ට්‍රක්චර් එක විතර අඩි 8ක්. ඒකනේ අපේ දුවගේ වෙඩින් එක අපි පොඩියට ගත්තා. ඔව් නේ අපිට කිව්වෙත් නෑ. අනේ කියන්න ඕනෙකම තිබුණා නේ. හරි හරි ඉතින් උගලගේ තරමේ හැටියට එපයි කරන්න නේද? ආමේ අර බ්‍රයිඩ්ගේ සාරේ මේ රියල් පර්ස් දෙපැත්තෙන් ඉතින් සල්ලිනේ. ගෲම් ගේ තාත්තත් ලොකු හાર્ඩ්වෙයාර් බිස්නස් කාරයෙක්. හાર્ඩ්වෙයාර් එක පිටිපස්සේ වෙන බිස්නස් වෙනවා කියලා මන් දන්නවා. නෑ. ඔව්. එහෙනම් මහගෑණිගේ පුරාචේරුව කොහොමද? very good family කිව්වා. සිංගර් බොයිස් වෙන්නා මට සජ්ජයක් දෙන්න. මේක කජු ෆ්‍රෙෂ් නෑ. මනමාලිත් ෆ්‍රෙෂ් නැති හින්දා වෙන්නේ. මොනවා කියන කතා. අය ඉතින් අර කලින් කොල්ලෙක් හිටියේ. අර Facebook එකක දාලා මේ දැක්කේ නෑ. ඕ ඉතින් දැන් අද ලස්සන සුදු සාරියක් ඇඳගෙන ඉන්නවා. ඔව් ඉතින් සාරිය ලස්සනට අදන්නේ නැහැ නේ අඳලා තියෙන විදිය. එක්කෝ මහත වෙහෙන්න ඔක්කොම ලස්සනට අඳනවා. නැත්තම් පේන්නන්න පුළුවන් ඉතින් නැග හදා ගන්න ඕනේ. ඌ අර පූර්වේ නැගලා වඳිනකොට කොමෙලිය. අම්මලගේම දූලනේ ශෝභා. ඉස්සර මතකයි නේ අත් කොහොමද කියලා. මේ ඔක්කොම ඉදාගෙන පුරාජයට වෙන්නගෙන ඉතින් ඒ දාන්න. චෝටි නංගි. චෝටි නෑනේ. ඇයි ඉතින් මේ නංගි අක්කගේ වෙඩින් එකට බ්‍රයිඩ්ස් මේඩ් උනේ නැත්තේ? ඉතින් එයාගේ යාළුවෝ ඉන්නවනේ ආන්ටි. අංගේ ඩ්‍රෙස් එකක් ඇඳලා. නයිස් බට්ටා. කේක් එක නම් සුපර්. ඩාලින් අම්මගෙන් ගිහිල්ලා හොඳ පුතාගේ ගිහිල්ලා ඉල්ලලා තව කේක් කැලි 3-4ක් ගේන්න. ඩ්‍රෙස් එකේ කැත.